අපි වැඩියෙන්ම ආදරය කරපු අයගෙන් නෙවෙයිද පින්නතුනේ අපේ ජීවිතේ අපි වැඩියෙන්ම බැනුම් ඇහුවේ. කියන්න බලන්න. අපි වැඩියෙන්ම ආදරය කරපු අයගෙන් නේද අපි වැඩියෙන්ම බැනුම් ඇහුවේ. අපි වැඩියෙන්ම විශ්වාස කරපු අය නේද අපේ විශ්වාසෙ බින්දේ. නැද්ද? ඔයාලා නිකන් හිතලා බලන්නකෝ පින්නතුනේ නේ. මොකක් හරි පෞල් ජීවිතේ හරි මොකක් හරි ප්‍රශ්නයක් වුණා. ඕක දැන් කියන්නේ වැඩියෙන්ම විශ්වාස කරන කෙනාටනේ. චිත්‍රපටිත් හදලා එළියට දැම්මේ කවුද? ඒ විශ්වාස කරපු කෙනාම නෙවෙයිද? ඒ විශ්වාස කරපු කෙනාමයි. ඔය පින්නතුල්ලා ණයට සල්ලි එහෙම දීලා තියෙනවද? දීලා නැද්ද? දීලා තියෙනවා නම් මතක තියාගන්න. ණයට සල්ලි ගත්තු අය ආයෙ දුන්නද? ඔබ කල්පනා කරලා බලන්නකෝ ඔබ කාගෙන් හරි ණයට සල්ලි අරන් අනිත් පැත්තට ආයෙ දුන්නද කියලා. එන්නතනි මතක තියාගන්න. අපි වැඩියෙන්ම විශ්වාස කරන අය තමයි වැඩියෙන්ම විශ්වාස කඩන්නේ. ඒකයි කිව්වේ ඉරෙන් ප්‍රයෝජන ගන්න, ඉරෙන් වැඩ ගන්න මිනිස්සු කවි කියලියන්නේ හදගෙන. අපි වැඩියෙන්ම ආදරය කරපු මිනිස්සු අපිට දොස් කියනවා. අපි වැඩියෙන්ම විශ්වාස කරන මිනිස්සු අපේ විශ්වාසෙ බිඳිනවා. නේ? දැන් ඔබේ ගෙදර පින්නතුනි වැඩියෙන්ම අම්මා තාත්තා ආදරය කරේ කාටද? වැඩියෙන්ම ආදරය කරේ දරුවන්ට. අම්මා තාත්තා වැඩියෙන්ම බැනුම් ඇහුවේ කාගෙන්ද? අල්ලපු ගෙදර ළමයින්ගෙන්ද? අල්ලපු ගෙදර ළමයි බැන්නද මේ ගෙදර අම්මටයි තාත්තටයි? නෑ. එහෙනම් වැඩියෙන්ම බැනුම් ඇහුවේ අම්මා තාත්තා කාගෙන්ද? දරුවන්ගෙන්. හැබැයි දරුවන්ට වැඩියෙන්ම ආදරය කරේ කවුද? අම්මයි තාත්තයි. ඒකයි මං කිව්වේ ඉරෙන් 1000ක වැඩ ගන්න මිනිස්සු, ඉරෙන් කෝටියක වැඩ ගන්න මිනිස්සු කවි ගීලියන්නේ හඳගෙන. ඒ වගේ තමයි ඔයාලට තමයි මොකුත් කරන්න බැරි. අහවලා බලන්නකෝ නේ. එයා එයාගේ දුවගේ ළමයනුත් බලා ගන්නවා. අපේ අම්මලාට තමයි මොකුත් කරන්න බැරි. මතක තියාගන්න පින්නතුනේ අම්මා තාත්තලවා බත් තඹ පුළුවන් කාලෙත් කන්න එපා. ඔයාලගේ දරුවෝ බලා ගන්න තත්ත්වයට අම්මා තාත්තා පත් කරන්න එපා. එයාලා ඔබේ දාසියෝ නෙවෙයි. මතක තියාගන්න මෙතන ඉන්න කා ගැනවත් පෞද්ගලික විස්තරයක් මම දැනන්න නෙවෙයි මේ කියන්නේ.